මත් රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිපින්නම් නැතිවූ ආදරේ Hi guys, welcome to back my YouTube channel. busy දවස් ගොඩකට පස්සේ හම්බුන පුංචි නිවාඩු දවසක් තමයි මේ තියෙන්නේ. ඉතින් මම මුලින්ම උදේම වැඩ ටික පටන් ගන්න කාලේ උදේට කාලා ඉන්න තමයි දැන් හදන්නේ. උදේට කාලා කළා මම දැන් හදන්නේ මම වැඩියෙන්ම ඉන්න කැමති මගේ කාමරය අස් කරගන්න. සාමාන්‍යයෙන් මම ගෙදර ඉන්නකොට වැඩියෙන්ම කාලය ගත කරන කාමරේ. ඉතින් මම දවසේ මොන වැඩේ කරන්නත් කලින් මගේ කාමරය අස් කරගන්න. එතකොට මගේ දවසේ වැඩ මට කරගන්න ලේසි. ඉතින් මුලින්ම කාමරය අස් කරගත්ත පාඩම් කරන්න ගත්තත් ඉතින් ලස්සන කාමරය තියෙනකොට ආසෙ හිතනවා පාඩම් කරන්නත් අන්න ඒකින්ද තමයි උදේට දෙම කාමරය අස් කරගන්න. ඊට පස්සේ ඉතුරු වැඩ ටික ඔක්කොම ඉවර කරලා තමයි පාඩම් කරන්න ගන්න. කතාවෙන් කතා කාමරේ ඇඳත් අස් කරගත්තා ලස්සනට. ඊළඟට තියෙන ඉතින් කබඩ් ලොකුවට බඩුවක් නම් තිබ්බේ නැහැ. මාළු ටැංකිය ගාව චුට්ටක් අස් කරා, ටෙඩියෝ ටික අස් කරා. ඊට පස්සේ ඉතින් චුට්ටක් අතු ගාලා කරලා මුලින්ම කාමරේම අතු ගාගත්තා. ඊට පස්සේ තමයි ඉතින් ඉතුරු වැඩ ටික කරන්න ගත්තා. ලොකුවට ඉතින් කාමරේ ස්ක්‍රීන්ලක් නැහැ. මොකද මම රැටත් අස් කරනවා. මම කැමති නැහැ කාමරේ හැදිව තියාගන්න. ඉතින් අයියාවම තමයි චුට්ටක් හැදි වෙන්නේ. මොකද එයා අඳින අඳුම මෙතනම ගලවලා දානවා. ගන්න බඩු ඔක්කොම මෙතන ගලවලා ගන්න බඩු එතනම තියෙන හින්දා තමයි චුට්ටක් හැදි වෙනවා. ඊට පස්සේ අමතක වුණා මට අත්තු ගන්න කලින් මගේ ස්ටඩි ටේබල් එක අස් කරන්න. ඉතින් මම ඉක්මනට ඒක අස් කරා. මොකද ලොකුවට එතන බඩු තිබ්බේ නෑනේ. ඉතින් මම කාමරේ සම්පූර්ණයෙන්ම අස් කරා. ඉතින් මම කාමරේ තමයි ඔයිනේ මම අස් කරලා මොන හොදලා කාලා ඔක්කොම කරලා ඊට පස්සේ මම කතා කරා පරිප්පු ටිකක් හොදලා දෙන්න කියලා. ඉතින් කුස්සිරි කියලා කොස් කාලා කොස්සගෙන ආවා. ඉතින් මම පරිප්පු ටික ටක් ගාලා හොදලා 5 minutes later. පරිප්පු ටික හොදලා ගෙන් තියලා ඉතින් බෝතල් පත්‍රකාරයට අපි පරණ පොත් ටික අම්මේ තාත්තේ දීලා 1 hour later. ඉතින් පොඩ්ඩකුත් ටිකක් තිබ්බ ඒ ටිකත් හොදලා මමත් සොෂ් එකක් දාගෙන ගෙට ඇවිල්ලා ඉතින් හොඳට ඔළුව වීදගත්තා. ඔළුව වීදගෙන ඉවරනම් බස් පොඩි වැඩ වගේක් තිබ්බ ඒ ටිකත් කළා. ඊපස්සේ පාඩම් වැඩ වගේක් තිබ්බා ඒ ටිකත් කළා. ඊට පස්සේ ඉතින් 5 minutes later. මම ටිකක් කරලා කියන්නේ පැහැද්දගෙන මට හොඳට කම්මැලි ඊට පස්සේ පාඩම් කරන්න බෑනේ කියලා මම ටිකක් එළියට ආවා. ගෙට ගියත් එක්ක මම ගෝ කන්නේ නීලේ. ඊපස්සේ ෆිල්ම් එකක් බලලා කාලා මං කකා ඉදින් නංගියාගේ චෙරි ගහක් තියෙනවා. චෙරි ටිකක් කඩන් ආවා මට. ඊට පස්සේ ඉන්නේ මම ඔතනට ගිහින් ඉතින් නංගි ජම්බු ගහේ නැගි සමු කඩනවා. ජම්බු ටිකක් කල්ලා ඉතින් අබු ටික කල්ලා ජම්බු වලින් අච්චාරයක තටක් අපි දෙන්න නංගිගේ ඉස්කෝලේටත් තියෙනවා කිව්වනේ ඉස්කෝලේ වැඩ කරන්න. ඉස්කෝලේ වැඩ කර කර ඉතින් නංගි දැක්කම වීඩියෝ එකක් කරනවා. ඉතින් නංගි උතන කරන වැඩ බලන්න. ඉතින් මට රංගේ බයිනෝ. ඉතින් යහේනානේ ආරලා ළඟේ බයිනේ ඉතින්. ඉතින් අපි දෙන්න කයියෙන් කයි ඔක ඉවර කරගත්ත. ඉතින් ඊට පස්සේ එහෙම චූපන් ගියා. අපි තාත්තගෙන් ගියා ඉතින් අපි දෙන්නා චූපන් රෝස් පානුත් අරගෙන අපි දෙන්න ඉතින් ගෙට ගිහිල්ලා ඕකට ජෑම් ගාගෙන කෑවා. ඉතින් කද්දි මම ඉතින් වීඩියෝ කරලා ගන්නාම නංගිත් ඇවිල්ලා ඒක දික් කරා. ඉතින් හොයන්නේ මගේ චූටි නංගි. ඊපස්සේ අයියාව හැමම ගෙදර ටික වෙලාවක් ගිහලා ඉතින් ඇත්ත එක හයියක් ගහ එයාත් එකක් දී හදලා දීලා ඊට පස්සේ ටිකක් වෙලා ගිහලා පහන තියලා පුදුම වැඳලා
පහන තිය වෙලා ඉන්නේ ඔතනට වෙලා ඉන්න මම ටික කරගෙන ඊට පස්සේ අම්ම කිරියා දාදීට එතන වෙලා ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ කාමරේට එද්දිම අයියා අයිස්ක්‍රීම් එකක් ගෙනත් දුන්නා. සයියලත් එක්ක එහෙමම සාල්ඩේලා කරියක් ගගහයි රාට කන්න බඩගින්නක් කියලා කරට කන්න ආවා. ඊට පස්සේ අයියට කන්න බෑ කියලා අයියා පිටරයක් හදාගත්තා. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක කාලි වෙලා අම්මා කතා කරා කාසි වගේක් තියනවා කියලා අම්මාගේ ගණන් කරන්න එන්න ගියා. ඊට පස්සේ මම ගණන් කරන්න ගියා. ඉතින් ගණන් කරලා කාසි ටික බෝතලෙට දාලා මම කාසි මං හිතන්නේ දෙපාරක් විතර දෙකලා ගණන් කරා. මට වැරදිලා කොහොමද කාසි ටික ගණන් කරලා ඉවර වෙද්දිම අයියා කලින් දාපු බ්ලොග් එක එඩිට් කරලා ඔක්කොම කරලා ඉවරයි. ආ බ්ලොග් එක එඩිට් කරන ඉතින් මං ඉඳලා පේනවා නේද මම මොන හොඳටම නිදිමත. ඊට පස්සේ අපි නිදා ගන්න ගියා. ඉතින් මේ බ්ලොග් මගේ දවස් ඉතින් මම තමයි කියන්නේ. අද මේ vlog එක ඉවරයි මෙතනින්. ඉතින් ආයෙ vlog එක ගහම වෙනකම් bye. ප්‍රසන්නාලි thank you මගේ වීඩියෝ එක බලන්නාට. ආයෙ අලුත් vlog එකකින් හම්බෙන්න bye. මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අප අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න. bye.